Hi, welcome back to my YouTube channel. අද මගේ වීඩියෝ එක මම බර්ත්ඩේ ෂූට් එකට සූදානම් වුණු විදිය ගැන තමයි තියෙන්නේ. මම මුලින් කියන්නම්කෝ මම වීඩියෝ එක කරද්දී මුලින් වොයිස් කර තමයි වීඩියෝ එක කරේ. ඒත් පස්සේ එඩිට් කරද්දී තමයි මම දැනගත්තේ සවුන්ඩ් මදි. ඒ කියන්නේ වීඩියෝ එකේ මම වොයිස් එකේ සවුන්ඩ් එක මදි. ඒ නිසා මම ඉතින් අලුතෙන්ම එඩිට් කරද්දී වොයිස් එක දැම්මා. දැන් අද රෑ කියන්නේ ඊළඟ දවසේ උදේ තමයි මගේ බර්ත්ඩේ ෂූට් එක තියෙන්නේ. කලින් දවසේ රෑ තමයි මම මේ වීඩියෝ එක කරේ. අපි බලමු මගේ බර්ත්ඩේ ෂූට් එකට සූදානම් වුණු විදිය ගැන. මගේ ෂූට් එක කරන්න මම ලොකේෂන් එක විදියට සිලෙක්ට් කරගත්තේ බීච් සයිඩ්. මොකද මම බීච් එකට ගොඩාක් ආස කෙනෙක්. මගේ පළවෙනි ෂූට් එක නේ නිසා මම බීච් සයිඩ් තෝරගත්ත ෂූට් එක කරන්න. කලින් දවසේ ඔක්කොම ටික රෙඩි කරගන්න තමයි හැදුවේ. මොකද ඊළඟ දවසේ පාන්දර 4:00ට මම ගෙදරින් යන්න ඕනේ. ඒ කියන්නේ 5 වෙද්දි සැලොන් එකේ ඉන්න ඕන, 7 වෙද්දි ලොකේෂන් එකේ ඉන්න ඕන, ෂූට් එක කරන බීච් එකේ ඉන්න ඕන 7 වෙද්දි. ඒ නිසා ටයිම් බැලන්ස් කරලා මම 4:00ට ගෙදරින් ගියොත් 5 වෙද්දි සැලොන් එකට යන්න පුළුවන්. ඒ නිසා මම කලින් දවසේ ඔක්කොම ටික රෙඩි කරගත්තා. මම ෆ්‍රොක් එක විදියට අඳින්න ගත්තේ ලයිට් බ්ලූ කලර්. මොකද බීච් සයිඩ් එකට ලයිට් බ්ලූ මැච් වෙනවා කියලා හිතුණා. මුලින්ම මම මගේ ෆ්‍රොක් එක අයන් කරා. මොකද උදේ පාන්දර ෆ්‍රොක් එක අයන් කරන්න ටයිම් එකක් නැහැනේ. ඒ නිසා කලින් දවසේ ෆ්‍රොක් එක අයන් කරලා මම හැංගර් එකේ එල්ලලා තිබ්බා. එන්නකො මාත් එක්ක රෙඩි වුණ විදිය බලන්න. මේ තමයි මං ෂූට් එකට ගත්ත මගේ මල් පොකුර. සුදු කපුරු වලින් තමයි මං ගත්තේ. මට ලානිල් පාටත් ඕන හින්දා මං සුදු කපුරු මල් ලිත්තක් ලානිල් පාට ස්ප්‍රේ එකකින් ස්ප්‍රේ කරගත්තා. ඒ ෂොප් එකේ අංකල්ටම කිව්වා මට ලානිල් පාටින් ස්ප්‍රේ කරලා ඕන කියලා. එතකොට එක ඉත්තක් ලානිල් පාටින් ස්ප්‍රේ කරලා අනිත් ඔක්කොම සුදු කපුරු තමයි මං ගත්තේ. ෂූට් එක බීච් සයිඩ් නිසා කපුරු මල් ගැලපෙනවා කියලා මට හිතුණා. එන්නකො පොඩි වැඩක් පෙන්නන්න. මම නේල්ස් දැම්මා. මේ තියෙන මගේ නේල්ස්. මොකද ලානිල් පාට යන හින්දා මම ලානිල් පාටයි අලු පාටයි තියෙන ඒ ෆ්‍රොක් එකට ගැලපෙන විදියට නේල්ස් දැම්මා. ලස්සනයි නේද මගේ නේල්ස් ටික? මම මේ මෙතන කොණ්ඩේ අල්ලන්නේ මම නෑවා. මොකද සැලොන් එකේ හෙයාර් ස්ටයිල් එක දාන්න කලින් මම නාලා ඉන්න ඕනේ නිසා එදා රෑම නෑවා. ඊට පස්සේ ඉතින් ඔය එකින් එක පෙන්නන්නේ මගේ අයිටම් ටික. ඔහොම බලාගෙන යන්නකෝ. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the දැන් ඔක්කොම ටික හරි. මම ෂූට් එකට රෙඩි කරගත්ත ඔක්කොම අයිටම් ටික එක තැනකින් තියාගත්තා. දැන් මම මේ කල්පනා කරන්නේ මට මොනවා හරි මිස් වුණාද, මොනවා හරි තව ගන්න තියෙයිද කියලා තමයි මම මේ කල්පනා කර ඉන්නේ වටපිට බල. ඔක්කොම ටික රෙඩි. දැන් තියෙන්නේ නිදා ගන්න. මොකද පාන්දර 4:00ට මම ඇහැරෙනවනේ. ඒ නිසා ඉතින් වේලාසන නිදා ගන්න කියලා තමයි බැලුවේ. දැන් එහෙනම් මගේ ෂූට් එකේ ඔක්කොම ටික රෙඩි.
දැන් අපි නිදාගෙන හෙට උදේ පාන්දර 4:00ට ඇහැරිලා. ඒ කියන්නේ 4:00ට ඇහැරිලා මදි, මං 4ටවත් ඇහැරෙන්න ඕන. 4:00ට තමයි ගෙදරින් යන්නේ පහවෙනි සැලොන් එකේ ඉන්න. දැන් එහෙනම් ඔක්කොම ටික රෙඩි. අපි එහෙනම් පහුවෙනිදා උදේ මගේ ෂූට් එකේදී හම්බ වෙමු. බයි බයි. Hi guys. ඔන්න එහෙනම් අද තමයි මගේ ෂූට් එක. උදේ පාන්දරම වොෂ් දාගෙන මගේ ෆ්‍රොක් එකත් ඇඳගෙන මං දැන් සැලොන් එකට යන්න තමයි රෙඩි වෙන්නේ. මං අපේ අම්මයි මල්ලි එක්ක තමයි ෂූට් එක කරන්න යන්නේ ලොකේෂන් එකට. මුලින් දැන් මේ සැලොන් එකට යන ගමන් ඉන්නේ. මට හැබැයි සැලොන් එකේ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද 4:00ට ගෙදරින් යන්න ඕන කියලා හිතුවට 4:00ට ගෙදරින් එන්න බැරි වුණා. අපි හරියටම ගෙදරින් එද්දී 5:10යි. එතකොට පරක්කු වුණා. අපි සැලොන් එක ගාවට යද්දි 5යි කාලේ විතර වුණා. ඉතින් මේ සැලොන් එකේ අක්කටත් 6 වෙදි ඩ්‍රෙසින් එක ඉවර වෙන්න ඕන කිව්වනේ. 6 වෙදි ඒක හරියටම කරගන්න බැරි වුණා. මොකද මම පරක්කු වෙලා ගියේ. පොඩ්ඩක් පරක්කු වුණාට හරියටම ලොකේෂන් එක තියෙන තැනට ඒ ටයිම් එකට අපි ගියා. මං ඔයාලට කිව්වේ නෑනේ මං ලොකේෂන් එක කොහෙද කියලා, බීච් එක කොහෙද කියලා. මම සිලෙක්ට් කරගත්තේ උස්සට කෙයියාව බීච් එක. මමත් මේ ෆස්ට් ටයිම් තමයි යන්නේ උස්සට කෙයියාව බීච් එකට. මං ගිහිල්ලම නැහැ. කොහොමුණත් අපි ඉන්න තැන ඉඳන් උස්සට කෙයියාව බීච් එකට එච්චර ලොකු දුරක් නෑ. පැයක්වත් නෑ. පැයට අඩු කාලයක් තමයි තියෙන්නේ. ඔන්න ඔහොම ඉතින් ඩ්‍රෙසින් එකත් කරගෙන හිමීට අපි ලොකේෂන් එක තියෙන තැනට යන ගමන් තමයි ඉන්නේ. අපි එහෙනම් බීච් එකේදී හම්බ වෙමු. බයි බයි.
මගේ ෂූට් එකත් ඉවරයි. දවස් ගාණක් ආසාවෙන් ඉඳලා බර්ත්ඩේ එකට මෙහෙම ෂූට් එකක් කරන්න ඕන කියලා මම ගොඩාක් කල් ආසාවෙන් බලාගෙන හිටියේ. කොහොම හරි මං මගේ ආසාව ඉෂ්ට කරගත්තා. වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් එක්ක හිටිය ඔයාලට ගොඩාක් thank you. එහෙනම් මං ගිහින් එන්නම්. ළඟදිම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. bye.